පුතා ඔයාට මහන්සිද? නැහැ අම්මේ. අපි පොලට ගිහි යමුද පුතේ? වාව් මම වෙලවලු තියෙනවා. අපි එළවලු ටිකක් අරන්න පුතා. අපි දැන් ගෙදර යමු පුතේ. හරි අම්මා. ඔහොම පොඩ්ඩක් ඉන්න අම්මේ. අයි පුතේ. අම්මේ අර බලන්නකෝ අසරණ සීයා කෙනෙක්. අනේ මට තියෙනම් මොනා හරි දෙන්නකෝ. අපි කෑම එකක් දෙමු පුතා. මෙන්න කෑම එකක් සීයේ. අනේ පින් සිද්ධ වෙනවා දරුවා. අපි ගිහින් එන්නම්කෝ. මේ බෝතල තියාගන්න සීයේ. අනේ පින් සිද්ධ වෙනවා දරුවෝ දෙවි පිහිට එක. අම්මේ මට අද හරි සතුටුයි. අපි යමු පුතා අපි යනවා අංකල්. පුතා අපි අසරණ මිනිස්සුන්ට උදව් කරන්න ඕන එක හොඳ පුරුද්දක් පුතා. ඔය වගේ අසරණයන්ට හැමදාම උදව් කරන්න. අද නම් හරිම සතුටු දවසක් අම්මේ. ඒකනේ පුතේ හොඳ වැඩ කරාම කොහොමත් සතුටුයි තමයි. තාත්තා මම අද අසරණ සීයා කෙනෙකුට උදව් කරා. ෂා මගේ පුතා හොදලමෙක්නේ. අසරණීන් පිහිටවීම ගොඩක් හොඳ පුරුද්දක්. දරුවන්ටත් ඒ ගැන කියාදීම දෙමව්පියන්ගේ වගකීමක්. අසරණයින්ලි පිහිටවීම පිළිබඳ දරුවන්ට කියා දෙන්න.